හායි අනිලව් ආදරෙන් පිළිගන්නවා අද මගේ අලුත් මලුත් වීඩියෝ එකකට. අදත් ඉතින් සුපුරුදු පරිදි බිගිනින් හා පිටෙන් කියන ඇනිමේගේ 6 වෙනි එපිසෝඩ් එක තමයි ගෙනල්ලා තියෙන්නේ. මම හිතනවා කට්ටිය කරදර නැතුව ඉන්නවා කියලා. එහෙනම් වැඩි කතා නැතුව යන්න එපිසෝඩ් එක. මේ තමයි ඇනිමි ලොක්කා. එපිසෝඩ් එක පටන් ගන්නකොට අපිට පේනවා ආතර් හිඳාගෙන ඉද්දි එකපාරටම මුගේ ඇඟෙන් රාක්ෂික වගේ එකක් මතුවෙනවා. ඒත් එක්කම ආතර් කල්පනා කරනවා මේ මොකද්ද මේ මට වෙන්නේ? මේ මගේ ශරීරයේ වගකීම ගන්න ඕන එක්කනද? නැත්තම් මේ මගේ බියද? ඒත් එක්කම ටෙසි ඇවිල්ලා ආතරට කතා කරනවා. ටෙසි ආතර් නැගිටින්න හදද්දි ආතර් කියනවා හීනේ රාක්ෂික දැක්කට පස්සේ තව එකෙක් ඇවිල්ලා මොන වදයක්ද? මට විනාඩි 5ක් දෙන්න වෙයිද? ඒක අපට ටෙසියි මොන තමයි මෙහෙම. තමුස කාටද රාක්ෂියා කියන්නේ? ටෙසි ආතර් නැගිටලා කියනවා සීයා වයනකම් බලන්න ඉන්න ඉක්මනට ලෑස්ති වෙන්න කියලා. ඒත් එක්කම ටෙසියාන ආතරගෙන් ඔයා මේ ඉන්න යනවා කියන එක ඇත්තද? ඒක තාම ෂුවර් නෑ. අපි ගිහිල්ලා ආවට පස්සේ තමයි ඒක තීරණය කරන්නේ. කුමරියනි කියලා ආතර කියනවා. මං තමසට එපා කිව්වනේ නේද කුමරිය කියන්නේ කියලා ආතරගේ පිටමිට කරනවා ටෙසියා. අපිට පේනවා මේ සීන් එක හැම කට් කරලා ආතර ටෙසියා ඇවිදන් එන ගමන් ඉද්දි ටෙසියාගේ තාත්තයි සීයයි කතා කරගෙන ඉන්නක් අපිට ඇහෙනවා. ටෙසියාගේ තාත්තා කියනවා කරුණාකර තාත්තේ ඔයාගෙන් මං අයිදිනවා. ඒ ගැන ආයෙ හිතලා බලන්න මේ මිනිහට රැවටෙන්න එපා. ඒකම හෙටයි දිනේ. ටෙසියාගේ අම්මත් කියන ඌතුමානේ නැවත බරක් සලකා බලන්න. අර කට්ටිය කියනවා ගණන් ගන්න තු කියන මගේ කොල්ලට කැමති. ඒත් එක්කම ටෙසියත් ඇවිල්ලා ආතර වෙනුවෙන් කතා කරනවා. අර ඩයල්ගේ දෙන්නත් දාගෙන මෙතනින් පිටත් වෙනවා. යන ගමන් ඉතින් ආතර අහනවා අපි කොච්චර දුරක් යන්න ඕනේද මේ වාගේ අබ්බූත යාළුවා හම්බෙන්න සීයේ. අර ඩයල් එක දැන් සීයා නේද? ආතර කියනවා තාත්තයන්ව දේවල් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. අර ඩයල් එක කියන නිදානින් ටෙසිය මොනවලන ගම මෙයා ගොඩක් තනිකමෙන් හිටියේ. මොකද මෙයා සිංහාසනේ එකම උරුමකාරයා හින්දා. දැන් ඔයාවට පස්සේ එයා දැන් හරිම සතුටින් ඉන්නේ. වාට ස්තුතිවන්ත වෙන්න ආතර. ඒත් එක්කම ආතර හිතන රාජිකේ වුණත් මෙයා දරුවට ස්තුති කරන්න ආඩම්බර වුණේ නෑ. මට එයා වගේ කෙනෙක්ව විශ්වාස කරන්න පුළුවන්. ඒත් එක්කම සෙට් එක අරන් බහැලා අර අద్භූත යාළුවා ගෙදර ඉස්සරහට එනවා. ආතර හිතනවා හිටපුරත්තුම මෙතරම් දුරක් ආවා මිතුරෙක් මුණ ගැහෙන්න. මං හිතන්නේ එයා වැදගත් කෙනෙක් වෙන්න ඕන. ඒත් එක්කම අර ඩයලොග් ඉස්සරහට ගිහිල්ලා අපි තමුසේ බලන්න ආව නාගි ගෑණි දොර අරපන් කියලා දොරට පයින් ගහන අයියේ. ඒත් එක්ක එකපාරටම යකෝ මයි කන් ඇහෙන අවජාතකයා කියලා වයසක ගෑනු කෙනෙක් දොර අරන් එනවා එළියට. ඒත් එක්කම අර ඩයලොග් කතාව අහලා මම ඔයාට හඳුන්වලා දෙන්නම් මගේ හොඳ මිතුරෙක් වෙන වීරියා ඩාගස්. මෙයාට ආවෙනි කුසලතා තියෙන. හරි නොයිකොත් ඇලිස්ට් වගේ මායාවක් තමයි එයාටත් තියෙන්නේ. ඒ කියන්නේ මූලිකංග හතර මත පදනම් වෙන්නේ නැති කලාතුරකින් පිහිටන මායාවක්. මේකේ මූලිකංග හතර වන්නේ ගින්දර සුළඟ පෘථිවියේ ජලය. කතාව ඉස්සරහට සුපිරි මායාවන් සෙට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපෙන් ආයෙත් කතාවට ආතර අර ගෑනු කෙනාට කියනවා මට සීයා කිව්වා මගේ පවුල කට්ටියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මායාවක් ඔයා ළඟ තියෙනවා කියලා. ගෑනු කෙනා hina වෙන ගමන් කියනවා මහලු මිනිසා දැන් මුරුදු වෙලා නේද? මාව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දීව කැඳුම්කරුවෙකු ලෙස. ගෑනු කෙනා කියනවා මොකක් හරි දෙයක් තියෙනවා කොල්ලෝ මටවත් ඔයාගෙන පේන්නේ නැති. ඔයාට ඕනේ ඔයාගේ දෙමාපියන්ට ඔයා ආරක්ෂිතව ඉන්නවා කියලා දන්නවද නේද? එහෙනම් මේ වතුර දිහා බලලා ඒ කට්ටිය ගැන හිතන්න. ඔයා දන්න හැම දෙයක්ම. ආතරේ වැඩේ කරන්න ගත්තට පස්සේ ගෑනු කෙනා නැගිටලා මැජික් එකක් කරන ගමන් කියනවා ඔයාගේ දෙමව්පියන් මනසින් කතා කරන්න උත්සාහ කරන්න. ඒ සීන් එක කටලා අපිට පේනවා හෙනෝසා ඒ දෙන්න කැම කන ගමන් කල්පනා කරනවා ආතරේ උපන්දිනේ අද නේද කියලා. ඒත් එක්කම ෆ්ලෑෂ් බෑක් එකක් විදිහට අපිට පේනවා ආතර කන්දේ පහළට අටවන්න පස්සේ වෙච්ච සිදුවීම් ටික. ඒත් එක්කම ආතර හෙනෝසා ඇලිස්ව සම්බන්ධ කරගෙන කියනවා මම එල්ෆ්ලයි රාජධානී ඉන්නේ. මගේ ශරීරයේ මොකක් කර අවුලක් තියෙනවා. ඒක විසඳ ගන්න ගමන් මට ටික කාලයකට ආයෙ එන්න බැරි වෙයි. ටායෝගොල්ලෝ සම්බන්ධ කරගන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. ඒ නිසා කරදර වෙන්න එපා. ඉතින් ඒක අහලා පට්ට විදිහට සතුටු වෙනවා. අරු අඬන ගමන් කියනවා මං ඔයාලට ආදරෙයි කියලා. ඒත් එක්ක මැජික් එකක් නැති වෙලා යනවා. ආතර හැරුණ ගමන් කියනවා මං ඔයාගේ ආදුනිකයා වෙන්නම් කියලා. ඊට පස්සේ අපිට පෙන්නවා ටෙසියයි රජතුමයි හොඳටම රණ්ඩු කරගන්නවා. ටෙසියයි කරදරේ ඔස ගන්න බැරිවම කියන රජතුමා එහෙනම් හොඳයි එකට ඉන්න දෙන්න මෙහෙ කියලා. හැබැයි කරදර ඇති කරන්න බෑ. ඊට රජතුමා කියන ඇතියන්තන් ඔයා තේරුම් ගත්තා. මෙතන ඉඳන් ආතර ඉන්නේ මගේ බාරකාරීත්වය යටතේ. ඒ නිසා මොකක් හරි වැරද්දක් වුණොත් මං වගකීම බාර ගන්නවා කියලා ඩයල් එක කියනවා. ඊට පස්සේ සීන් එක කටලා අපිට පෙන්න රජතුමායි රජිනයි ගිහිල්ලා ආතරගෙන් සමාව ගන්නවා. අරක විදියට සැලකුවාට කියලා. ඊට පස්සේ දෙන අතරදක් දීලා ෂේප් වෙන වැඩි. එකපාරට ටෙසිය මැද්දට පැනලා කියන ඔයාට යාගෙන් ඇත්තටම සමාව ගන්න ඕන නම් එහෙනම් අපි දෙන්නට එළියට යන්න දෙන්න ඕනි. ඒත් එක්කම අපිට පේනවා ටෙසිය ආතර තදගෙන නගර වටේ දුවනවා. ආතර කල්පනා කරනවා කවදාත් මම මේ වගේ දෙයක් දැකලා නැහැ. සුපිරියක් තමයි කියලා. ඒත් එක්කම ආතර එකපාරටම එල්ෆ් කොල්ලෙක්ගේ හැප්පෙනවා. ආතර සමාව ගත්තත් ඌ කියනවා ඵලයන් ජරාමිනිය යන්න කියලා. ටෙසිය ආතර හිතනවා මේ මොකෙද්ද මේ කියලා. ඒත් එක්කම අපිට පේනවා ඩයල් එක කවුද කියලා. බලද්දි පොඩි එල්ෆ් කොල්ලෙක්. ඌ ආතරගෙන් ගේම් ඉල්ලම් යනවා. ඌ ආතරට බයින වඳුර වඳුර කියලා. ආතර නම් එපා වෙලා ඉන්නේ. ටෙසියා කියනවා ඌව ගණන් ගන්න නැතුව අපි යන්නේ කියලා. අර ඩයල් ටෙසියට කියන ඔය මිනිහත් එක්ක ඉන්න එක වාගේ කීර්ති නාමයට තපාසයක් කියලා. එන්න ඔයා මයිත් එක්ක කියලා කියනවා.
ටෙසිය කියන ඕන්න නෑ කියලා එක්ක මාතුරුවගේ නම වැරදිීට කියලා හැනට චාර්ට කරලා දාන ඒ කලා රැල්ලල හොඳර මල පැන්ලා කියනවා අපාසයක හඳුරගන්න බැරිතරම මෝඩෙක් කිරිතුන්දුඹ ටෙසියි ආතුරු හැල්ල යන්න දැද්දි වූ නවත්තල කියනවා වරයි මගෙත් එක දුවන් සටන කියලා ලේන්සුවත් දිමදානවා ඒක බව ටෙසිය කෑගහල කියන ලෝඩ් විරියන්ගේ ආදුනකට අභියෝ කරලා තමස මොකද හිතන්නේ අර ඩැල්ලේ කියන තමස පැනලගව තමසේ ගුරුවරට තපාසයක් නිසා මගේ අභියෝග පිළිගන්නවා නේද සරණ ආරම්භ කර ඇති මර ඩැල්ල එක පම්පොරක අතර පැත්තට දුවගෙනනවා ආතර ගෙනකට පස අතර එක පාරක් ගහන විතර කැරකිල ගිල වැටෙන ආතර හිතන එච්චරද මංහිතන මං ඕනට ඩ කර ටෙසිය ආතරලඟට එලගෙන මං උට අනතුරගන්න උත්සා කරයත් වූ ගණන් ගත්තනෑන තෙකොන් ටෙසිය ආතර ඇතගෙන ඇතින යන යන්න ඊට පස දෙන්න එල් ගම්මාන හැමතනම විදින්න පටන්ගන්න ඉටවස අපිට පෙන්න්න ටෙසේ ආතුරේ මාලි ගඩවෙල කතා කරන්න ටෙසි ආතරකින් අහන හැටිදවා පුුණුවෙන නේද එත් එක්ම ආතට මදක්කන්නට වයසක ඩැල්ල කීප එක අර ඩැල්ලේ කියනවා මගේ පුුණුවීම හරිම වේදනාකාරීවේ මුල්ග හිරා කිරීම දෙන වේදනාව දරාගන්න වැරිතරම් ඔයාට කාගතු දවනැතුව අභියෝගට මුහුණ දීලා ඒව ජයගන්න වෙනවා මේ කාලෙත්තුල වගේ මානකෝයකින් වේදනාව එච්චර ගණන් ගන්නවා ඉතින් කොල්ලො ඔයා සූදානම්ද අතර ගැම්මට කියන සෑම පියවරම් ආකර්ශනීය මගේ මාවත සකස් කරගන්න මොනවුනත් ටේසියගේ අම්මාත් මහන්සේල වැඩ කරනවා කියලා එව සපිට පෙන්න්න අතර පුහුණුවම් පටන්ගන්න පලස්් බෑක් එකෝගේ අපිට අතීති දේවල් පෙන්න්න ගමන් අතර අපිට මෙහම කියනවා මේ ලෝකයේ කාලේ පියමල යනවාගේ ඒ අතරේ මන්දීරම ශක්තිමත්වෙනවා මට සිදුවනම් මගේ පරික්ෂණවලට දිගට මුහුණුව දෙන්න මේ ආරම්භය පමණි තාදුරට මට ඇදිකටම යන්න තියෙනවා ඇදගේ නොයගේ දේවල් මගේ ඉස්රාට තියෙනවා මොනවුනත් මං ඉදිරියට මැනවා ඒත් එක්ක මේ පිසෝඩ්ඩත් තිවරලා යනවා නැ කොල්ලො තාත් ඉඩි හමම කියලා අදට සමුගන්නවා පිහෙනවා අඩු කියනමුතුකන පරිස්සම ඉදහල්ල හෙනගේ